නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං තී. හොඳයි, සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික සත්පුරුෂ පින්නතුනි, පින්නතියනි, මේ සියලු දෙනාම එක්කහු වෙලා ඉන්නේ, සූදානමින් සිටින්නේ හොඳ බලාපොරොත්තුවකින් ඉන්නේ බෞද්ධයෝ හැටියට. බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදිහට අප විසින් කළ යුතු උතුම් වූ මංගල කටයුත්තක් කරන්න. පින්කමේ සුවිශේෂී අරමුණක් නැති වුණත් මේ වස් කාලය නිමිති කරගෙන සිහිපත් කරගෙන පන්සලේ වැඩ ඉන්න නායක හාමුදුරුව මතක් කරපු විදිහට මං මීට මාසෙකට මාස දෙකක් විතර ඇතිනේ ගෙදර බණ කියලා. මාසෙකට එහාදී මම මේ අද තමයි නම දන්නෙත්. ඇත්තටම දුරකථනේ සේව් කරලා තියෙන්නෙත් නේ වරකපොළ අම්මා කියලා. අයියාගෙත් එහෙමයි. ඒ පින්වත් මහේෂිකා මහත්මිය අපේ ඒ කුෂාන් නේද අයියා. ඒ අයියා යාලා ගෙදර දැන් ඉතින් අර යාලා මෙහාලා කියලා කියවෙන්නේ. ධර්මදේශනාවට වැඩම කරාට පස්සේ මේ දායක පින්නතුන්ගේ ඉල්ලීම පරිදි මේ විහාරස්ථානයේ ධර්මදේශනාව සූදානම් කරගෙන මේ පින්කමට බොහොම උමනාවෙන් සහ ඕනකමින් තමයි පින්නත්නි වැඩම කරන්නට යෙදුනේ. මම අර මුලින් දේශනා කරපු ගාථාව ඔයත්තන්ට කොච්චර සමීපැද්ද? ඔය ජීවිතේ මේ වෙනකොට කොච්චර අහලැද්ද ඔබ? හරි සරලයිනේ. සබ්බ පාපස්සා කරන සියලු බුදුවරුන්ගේ අනුශාසනාව මොකක්ද? මිනිස්සු වෙලා ඉපදුනහම ජීවිතේ නිරන්තරයෙන් මෙනෙහි කරන්න ඕන කරුණු කාරණා කීපයක් තියෙනවා. ජීවිතේ නිරන්තරයෙන් සිහිපත් කරන්න ඕන ටිකක් තියෙනවා. ඒ තමයි තථාගත බුදුහාමුදුරුවෝ දේශනා කරපු උගන්වපු අර චතුරාර්ය සත්‍ය දේශනාව තුල ඉස්සරලම උගන්වනව නේද පින්නතුනේ? දුක්ඛ සත්‍ය. මේ දුක්ඛ සත්‍ය තුල මොකක්ද පැහැදිලි කරන්නේ? මම මේ කියන කාරණේ මේ පින්නතුන් සියලු දෙනාම බොහොම ඕනෑකමින් තේරුම් ගන්න ඕනේ. පැහැදිලි කරනවා පින්නතුනි මේ අහලත් ඇති ඕන තරම්.
ජාතපි දුක්ඛානේ ඉපදීම හරි දුක. දැන් හිතමු බලන්න මේ වෙනකන් කවද්ද ඉපදිච්ච එක දුකක් කියලා දැනුනේ. මේ හැම එකක්ම ඉපදීම මත නේද උනේ කියන එක. මතකද අර රාහුල කුමාරයා ඉපදුනාට පස්සේ අපේ බෝධිසත්ව උයන් කෙලියට ගිහින් හිටියේනේ. පණිවිඩකාරයා පණිවිඩය අරගෙන එනවා. පින්වත් යශෝදරා දේවිය පුත්රුවණක් ලැබුවා. බෝධිසත්වෝ මොකක්ද පැහැදිලි කරන්නේ? කියනවා රාහුලෝ ජාතෝ බන්ධනං ජාත. රාහුලෙක් ඉපදුනා බැඳීමක් ඇති වුණා. බැම්මක් ඇති වුණා. ඔහොම කියන්න තරම් සංසාරේ කොච්චර පුරුදු වෙලා තියෙන්න ඕනද? ඉපදීම දුකක් කියනක තේරුම් ගන්නට තරම් ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා ජරාවට පත්වීම දුකක්. දැන් මේ අම්මලා තාත්තලා කවුරුවත් ඔය ජරාවට පත්වෙන එක දුකක් විදිහට දැකලා තියෙනවද? ඔය ජරාවට පත්වෙනවා කියලා කියන්නේ අර ජරා කියන වචනේ ඔළුවට එනකොට අර කැත වගේ අදහසක් නේද එන්නේ? එහෙම එකක් නෙමෙයි. බෝධිසත්වෝ උයන් කෙලියට පළවෙනි දවසේ යන්න යනකොට මේ පින්නතුන් දන්නවා මම හිතන්නේ සතර පෙර නිමිති දන්නවනේ නේ. ලෙඩෙක්, මහල්ලෙක්, මල්ලමිනියක්, පැවිදිරුවක්. මේ සතර පෙර නිමිති දැක්කට පස්සේ බෝධිසත්වයන්ට මොකක්ද හිතුනේ මතක් වුණේ? මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනි දැන් මේක පටන් ගන්න ඕනේ. මොකක්ද? නිවන් දකින්න ආරම්භ කරන්න ඕනේ. පෙරම් පුරන්න පටන් ගන්න ඕනේ. ලෙඩෙක් දැක්කට පස්සේ ආපහු වෙනවා, කලකිරෙනවා. මහල්ලෙක් දැක්කට පස්සේ කලකිරෙනවා. මලමිනියක් දැක්කට පස්සේ කලකිරෙනවා. පැවිදිරුව තුලින් විතරක් සැනසීම දකිනවා. චන්න ඇමතියාගෙන් අහනවා ලෙඩෙක් දැක්කා. මෙතන කවුරුත් ඉන්නවද ලෙඩෙක් දැකලා නැති? කියමු බලන්න කලකිරිච්ච දවස. මෙතන කවුරුත් ඉන්නවද මහල්ලෙක් දැකලා නැති? දැන් මහ ලොකු දෙයක් ඕනේ. ඔය ඉන්න ගමන් මම මේ කියනකොට මම ගැන සිහිපත් කරන්න තිබ්බේ නැද්ද හොඳ භද්‍ර යවුණය? තිබ්බේ නැද්ද දුවන්න පනින්න පුළුවන් අවදියක්? නිරතුරු මතක් කරගන්න ඕන, සිහිපත් කරගන්න ඕන එකක් තමයි මේ හැම එකකටම විසඳුම තමයි පින්නත්නි බෝධිසත්වයෝ පෙන්වුවේ. චන්න පෙන්නනවා බෝධිසත්වයන්ට අර ලෙඩට පත්වෙන එකට, මහලු වියට යන එකට, මැරෙන එකට විසඳුම හොයන උත්තමයෙක් තමයි අර පැවිදිරුව. බෝධිසත්වයෝ මොකද කරන්නේ? පැවිදිරුව දැක්කට පස්සේ ඒක තමයි මාර්ගය කියලා එකට පිළි පන් වෙනවා. එකට පැමිණෙනවා.
දැන් මේ අම්මලා තාත්තලා සියලු දෙනාම හිතන්න ඕන කියන්න ඕන ඔය මේ කලකිරීම ලෙඩවීම වයසට යන එක ඔය මලමිනි මල කඳන් දකින්න එක මේවා ගැන කලකිරෙන්න සංසාරේ කොච්චර මේවා ප්‍රගුණ කරලා තියෙන්න ඕනද කවුරු හරි වයසක මිනිස්සෙක් දැක්කහම පාරේ ඉන්නවා පව්වේ මිනිස්සුන්ගේ කර්ම කියලා කියන එක නෙමේ සාධාරණ මොකක්ද සාධාරණ එම නිකමටවත් හිතිලා නැද්ද මටත් මේක වෙයි කියලා පින්නත් මේ ජීවිතේ දවසින් දවස අපි මොකක්ද කරන්නේ කියමු බලන්න හිතමු බලන්න දවසින් දවස කොහාටද මේ යන්නේ අපි ජරාවටපත් වෙනව නෙමේද දවසින් දවස ව්‍යාධියටපත් වෙනව නෙමේද දවසින් දවස මැරෙන්න නෙමේ යන්නේ මේ ගෙවෙන දවස් තමයි පින්නතුනි සංසාරේ පෙරම්පුර ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය ටික ටික ෂය වෙනවා මරණයට ලං වෙනවා මිනිසත් බවක් පෙනෙන තෙක් මානෙකවත් නැති පැත්තකට අපි ගමන් කරනවා කල්ප ගානකින් මිනිස්සු වෙලා උපදින එකක් නැහැ වැඩිය යුතු දහමක් තමයි නිරතුරුව හිතන්න අපි ජරාවටපත් වෙනවා අපි ව්‍යාධියටපත් වෙනවා ජරාවටපත් වෙනවා නම් ව්‍යාධියටපත් වෙනවා නම් මොකක්ද කරන්න ඕන එකට පිළියම් හොයන්න ඕන මොකක්ද පිළියම් අපි හොඳටම දන්නවා මේ ආත්ම නිවන් දකින්න පුළුවන් මේ තියෙන බැඳීම් මේ කරන ඒවත් එක්ක බෑ පින්වත්නි අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්සත්වුන් අතරින් අග්‍රස්ථායක කල්ප ලක්ෂයකට කලින් ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ධර්ම දේශනා කරනකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ එවකට ආත්ම භාවයේ බණ කියන තැන මළුවේ කෙළවරට ගිහිල්ලා වාඩි වෙනවා. එතනදී බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුන් වහන්සේ නමකට තනතුරක් පරිත්‍යාග කරනවා. මොකක්ද? දිවස් ඇත්තවුන් අතරින් අග්‍රස්ථායක. මේක දැකපු අර තරුණයා මොකක්ද ප්‍රාර්ථනා කරන්නේ? කවදා හරි සංසාරේ මටත් බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ මෙවැනි තනතුරක් ලැබෙන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පින්නතුනි. ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශනාව අවසානයේ මේ තරුණයා බුදුහාමුදුරුවන්ට ගිහිල්ලා ආරාධනාවක් කරනවා. බුදුහාමුදුරුවනේ පහුවදා මගේ නිවසට ලක්ෂයක් මහා සංඝරත්නය සමග දානෙට වඩින්න. ලක්ෂයක් මහා සංඝරත්නයට දන් දීලා පූජා කරලා බුදුහාමුදුරුවන්ගෙන් ගිහිල්ලා අහනවා මටත් මෙහෙම තනතුරක් අර විදිහට ගන්න ඕනේ මොනාද කරන්න ඕනේ පින්කම් මට ලැබෙයිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතෙන් සිට කල්ප ලක්ෂයක් ඉක්ම වූ තැන ගෞතම බුදුරජාණන් වහන්සේ නමින් මතු අනාගතයේ පහළ වෙන උත්තමයෙක් යටතේ දිවස් ඇත්තවුන් අතරින් අග්‍රස්ථායක වෙන්න පුළුවන්. බලන්න කල්ප කීයක් ගියාට පස්සේද? කල්ප ලක්ෂයක් ගත වූ තැන පින්නතුනි.
දැන් කියමු බලන්න කවදා වගේ පටන් ගන්න වේද අපිත් එහෙනම්. මේ සංසාරේ කොච්චර දිගයිද? ඔය කල්ප ලක්ෂය ඇතුලේ කොච්චර තිරිසං ආත්ම භාව තියෙන්න පුළුවන්ද? ඔය කල්ප ලක්ෂය ඇතුලේ කොච්චර දුගී දුප්පත් වෙන්න පුළුවන්ද? ආත්ම ගානකට පසේ බුදුරජාණන් වහන්සේ නමක් දිවසින් දැකලා පිණ්ඩපාතේ වඩිනකොට දුප්පත් වෙලා හිටිය මේ තරුණයා තමන්ට වළඳන්ට කණ්ඩ තිබ්බ ආහාර ටික බිරිඳගෙන් අරගෙන ගිහිල්ලා තිබ්බ උතුරු සලු වෙලලා ඉඳගෙන වළඳන්ට කියලා පූජා කරනවා. මෙහෙම ආත්ම භාව තියෙනවා ලැබෙනවා. මේ ලැබිලා තියෙන්නේ දැන් කියමු බලන්න සංසාරේ ප්‍රාර්ථනා කරන එකක් ප්‍රාර්ථනා කරන්න පුළුවන් වෙන්නේ මොන ආත්ම භාවෙන්ද? පැහැදිලිද මම මේ කියන කාරණේ මේ අම්මලාට තාත්තලාට? පින්වත්නි, අපි මේ ජීවිතේ අප්‍රමාණ විදිහට දුක් විඳිනවානේ. කොච්චර හැල හැප්පිලි මැද්දද මේක ගත කරන්නේ? කියමු බලන්න. පහුවදා උදේ ගැන හිතන්නේ නැතුව නිදාගත්ත එක දවසක් තියෙනවද? පහුවදා උදේ ගැන කරන වැඩේ ගැන ඔළුවේ නැතුව නිදාගත්ත දවසක් තියෙනවා. ගෙදර ඉන්නකොට කොච්චර ලේ ටික පිච්චෙනවද මේ අම්මලාගේ තාත්තලාගේ? අර මේ පැතිවලත් හරියට අරක්කු බොනවා ඇතිනේ මිනිස්සු. සමහර විට මේ පැතිවල නැතුවත් ඇති. නෑ බොහෝ පැතිවල බොනවා, ඒකයි මං කියන්නේ. කසිප්පුණක් නැතුව ඇති මේ පැතිවල. නෑ අනෙක් පැතිවල හරියට තියෙනවා ඕක. මිනිස්සු පුදුම විදිහට පිච්චි ඉන්න ගෙවල් වල. මිනිස්සු අතරමං වෙච්ච මුවෝ වගේ. ඉමක් කොනක් මොකුත් තේරෙන්නේ නැහැ, හවුහරණක් නැහැ. හැල්මේ දුවනවා. මිනිස්සු පුදුම විදිහේ වේදනාවකින් පසු වෙනවා. කවදා වෙනකම් පින්නත්නි ඕක කරන්නටද? දුප්පත් වෙච්ච මිනිස්සයා සල්ලි තියෙන මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරනවා. කවදාවත් එහෙම කරන්න එපා. අපිට නැති දේවල් අනුන්ට තියෙනකොට අර මේ පැතිවලත් ඉන්නවද ඊර්ෂ්‍යාකාර මිනිස්සු? නැතුව ඇති මං හිතන්නේ. අනුන්ට ලැබෙනකොට සමහරු පුපුරනවා. අපේ බැරිකම අපිට නැතිකම ඊර්ෂ්‍යාවට හේතුවක් කරගන්න එපා කවදාවත් වෙන්නතුනේ. සංසාරේ පුදුම විදිහට දන් දීපු මිනිස්සුන්ට තමයි හම්බෙන්නේ. එහෙනම් අපි මේ ආත්මේ නැත්තම් මොකද කරන්න ඕන? තියන සේසතම දෙන එක නෙමේ හපංකම. දෙන එක ගැන පැහැදීමෙන් අවධානයෙන් අතෑරලා දෙන්න ඕන. දානේ සම්පූර්ණ කරන්න ඕන, ප්‍රාර්ථනා කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි පින්නත් අම්මේ තාත්තේ ගෙදරදී ඉන්නකොට ජීවත් වෙනකොට මේ සසර ගමන අවසන් කරන්න අපේ දැන් බෝධිසත්වයන්ට කවුද හිටියේ සහකාරියට? යශෝදරා උත්තමාවිය. ගෙදර ඉන්නකොට තමයි වැඩිපුරම ඔළුව ගිනිගන්න. කියමු බලන්න මේ අම්මලාට තාත්තලාට සනසීමක් තියෙන්නේ පාර පැත්තට ආපුහාමද ගෙදර ඉන්නකොටද? ඇතිවෙන්න තරමක් ක්‍රෝධය ඇවිස්සෙන්න ගෙදර ඉන්නකොට නෙමෙයි. ජීවිතයෙන් නිමෙන්න ඕන තැන මිනිස්සු ගිනි ගන්නවා. මිනිස්සු සිල් ගන්න ඕන පන්සලේද ගෙදරද? මේ පන්සලේ තමයි සිල් ගන්න. ඇත්තටම මිනිස්සු සිල් ගන්න ඕන කොහෙද?
මිනිස්සු ගෙදර සීල සම්පන්න වෙන්න ඕන. දැන් මේක කිව්වා කියලා හෙට ඉඳන් සුදු ඇඳගෙන ලෑස්ති වෙන්න එපා සේරම ගෙවල් වල. සමහරු ඉන්නවා අටසිල් දස්සිල් කියලා කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. හොඳලා හිතන් ඉන්න රැඳගෙන ඇවිල්ලා ඉඳගත්තාම දැන් සිල් කියලා. එහෙම නෙමෙයි. කය වචනේ සංවර කරගන්න ඕන කොතනද? පින්නත්නි ගෙදර. ඔය තියෙන සංවරකම ගෙදර තියෙනවද? මෙලහට කුණුහරුප කීයක් කියලාද? සමහර විට මේ පැතිවල කියන්නේත් නැතුව ඇති. මෙලහට කී පාරක් දරුවන්ට බැනලද? මෙලහට කී පාරක් හිත කෝපාවිෂ්ඨ වෙලාද? මතක තියාගන්න. කියම් බලන් සිල් ගන්න ඕන කොහෙද? පින්නතුනේ අටසිල් සමාදන් වෙන එක දසසිල් සමාදන් වෙන එක පන්සලේදී කරන්ට කය වචනය සංවර කරගන්න එක සීලේ පිහිටන එක මම මේ කියන්නේ ගෙදර ඉන්නකොට චිත්‍රපටි බලන්න නැතුව සින්දු කියන්න නැතුව චේන් මුදුමාල්ල දාන්න නැතුව රැට කන්න නැතුව ඉන්න එපා. ඒවා කරන්ට අර පන්සලේ සිල් අරගෙන නිකන් ගෙදර ගිහිල්ලා කුණුහරුප කියා ගෑනු දරුවොත් එක්ක අඬ දබර වෙන්න එපා. පන්සලේදී තියෙන හැදියාව කොහෙදද තියෙන්න ඕනේ? මේක කියනකොට අපේ තාත්තලා hina වෙනවත් ඇති සමහර විට. ඒ පන්සලේ තියෙන නිමිච්චකම පන්සලේ තියෙන මේ පැතිවල ගෙවල් වල එකට එක කියනවද නැතුව ඇති මම හිතන්නේ. එකක් කිව්වොත් අය කවදාවත් එකක් කියලා පහදන්න බෑනේ අපේ ගෙවල් වල. ගුටි කනකම්ම බැන ගන්නවට. ඒ කටවල් වල තියෙන අසංවරශීලී භාවය මොකටද එක දවසක් සිල් ගන්න? දවස් 25ක් විතර ගුටි කනවා නම් වැඩක් තියෙනවද? ටික ටික පටන් ගන්න. අනේක ඉවසන්න පුරුදු වෙන්න. ටික ටික මේක යථාර්ථය දකින්න පුරුදු වෙන්න. මොකක්ද යථාර්ථය දකින්නවා කියලා කියන්නේ? පෙන්නත්නේ අපි ජරාවට පත් වෙන මිනිස්සු. මම ඔය බොහෝ තැන්වල මේ දේශනාව කරලා තියෙනවා. ඔය දැන් මෙතන ඉඳගෙන ඉන්න මේ අම්මලා තාත්තලා සේරම ඉන්නවනේ. මම මේ කියනකොට දැන් සේරම මේක හිතන්න ඕනේ මේ මට හෙට වෙන්න තියෙන දේ. කියන්නේ එහෙම නෑ හඳුරුන්ගේ තියෙන මහා මූසල කට කියලා හොඳේ. මම මේ කියන්නේ යථාර්ථය නෑ මට එහෙම කියලා දෙනවා. මේ හඳුරුනේ ඔය කතා කියන්න එපා හරි අකපැයි කියලා. පින්නතුනේ ඉතින් මේ ජරාවටපත් වෙන එකේ ස්වභාවය කියපුවාම ඒක මේ මං කිව්ව නොකිව්ව කියලා වෙනව වෙන්න නැතුව තියෙනවා. මේක මේ කර පින්නගෙන එන එකක් මේක තේරුම් කරන එක කියන්නේ හේතුව. අපි මේක අවුරුදු 7-800ක් ඉන්නේ නැනේ මැරෙනවා. මේ බොහොම ඉන්න කෙටි කාලය තුල මේක දකින්න ඕනේ. දැන් මේ ඉඳගෙන ඉන්න මේ අම්මලා තාත්තලා ඔය අද නැගිටලා ගිහිල්ලා හෙට අනිද්දා වෙනකොට මොකක් හරි ඇනිලා අපේ යටිපතුලේ පොඩි තුවාලයක් එනවා. දැන් කාටද මේක වෙන්නේ? මට වෙන්න තියෙන දේ. දැන් මම මේක කියනකොට හිතන්න ඕන. සමහර විට ඔය තියෙන අර මේ පැතිවල මාන්නක්කාරෝ ඉන්නවද? නැතුව ඇති මං හිතන්නේ. අර මාන්නක්කාරකම වැඩි වුණාම ටිකක් ඔය සමහරු කියනව නේද මට නම් ඔය දී වැඩි අයුව මෙව නෑ කියලා. උජාරුවට කියනව. අනෙකගේ ලෙඩ දිහා බලලා අපූර්වට කියනවා අපිට නම් ඌව හැදෙන්නේ නැහැ කියලා. කරුම ලෙඩ. ඔහොම ඉන්නකො ටික. හෙට අනිද්දා වෙනකොට අපේ යටිපතුල ඉදි කට්ටක්
නිදිකුම්බ කට්ටක වැනි ප්‍රමාණයක තුවාලයක් එනවා. දවසක් දෙකක් යනවා මේක සනීප වෙන්නේ නැහැ. පින්නත්නි මම මේ වෛද්‍යවරයෙක් එක්ක කරපු සාකච්ඡාවකින් මම මේක දැනගත්තේ වෛද්‍යවරයා විස්තරේ කියනකොට මට අනිත් පැත්තෙන් මතක් වෙනවා මේ බුදුහාමුදුරුවෝ උගන්වපු මේ මරණානුස්සතිය යන කමඨහන් දේශනාව නේද කියලා. පින්නතුනේ වෛද්‍යවරු කියනවා අපිට දියවැඩියා රෝගය හැදිලා කියලා. දියවැඩියාව හැදුනහම තුවාල හොඳ වෙනවද? සුද්ධ කරනවනේ. සුද්ධ කර කර ඉන්නවා. දැන් මේ කාට වෙන එකද? මේ මට හෙට වෙන්න පුළුවන් එක. එතකොට හෙටින් පස්සේ මට පුළුවන්ද අද නැගිටගෙන ගියපු විදිහට අය මේ පන්සලේ තනකොළ පා ගන්න පුළුවන්? පින්නත් හිතන්න ටික ටික මේක වෙනස් වෙන විදිහ. ප්‍රියයන්ගෙන් ටික ටික ඈත් වෙන්නේ මොන හේතුව මතද? ජරාවටපත් වෙන්න ගත්තාම ක්‍රමක්‍රමයෙන් මේක දියුණු වෙනකොට දියවැඩියාව හැදුනාම තුවාල මොකද කරන්නේ? සුද්ධ කර කර දානවා, සුද්ධ කර කර දානවා, සුද්ධම කරනවා. යටිපතුල සහිනවනේ. ඔතලා තියෙනව සනීප වෙන්නේ නැහැ. ඇටකටු පෑදෙනකන් ඕක කරනවා. යටිපතුලේ ලොකු තුවාලයක් ඇවිල්ලා වෛද්‍යවරයා මට කියනවා හාමුදුරුවනේ බෙහෙත් දාලා බඳිනවා මේ හොඳම බෙහෙත් වර්ගාල එප කරන්න. හාමුදුරුවනේ සනීප වෙන්නේ නැහැ. දවසක් අර බැන්ඩේජ් පටි ගලවනකොට අපි අර දොදොල් පට්ට හැම ගලවලා ගන්න කපලා ඒ ගන්නවා වගේ බැන්ඩේජ් එකට ඇලවිලා කකුල යටිපතුලේ සේරම මස් දැලි ගැලවි ආවලු. වෛද්‍යවරයාට මතක් වුණාලු අර බුදුහාමුදුරුවෝ ගන්නලා තියෙන අත්තාහි අත්තනෝ නත්ති මේ අපිට අපි නැති වෙනවා කියලා. කියනවා හාමුදුරුවනේ මේ ඇස් පනා පිට ඉන්නකොට මස් පල්ලු ගැලවිලා එනවා. කකුල කපලා දැම්ම හාමුදුරුවනේ. දැන් කාගේද මේ කකුල කපන්න වෙන්නේ? වෙනතුනේ මේ අපිට වෙන්න තියෙන දේ. අය මේ භූමියේ පය තියන්න පුළුවන්. තේරුම් ගන්න. ජරාවට පත්වෙන්න කලින් සංසාරේ කවදනම් තෙරුවන් වැඩ ඉන්න භූමියක අඩිය තියන්න. ජරාවට පත්වෙන්න කලින් ওই ටික කරගන්න. මේ දානෙ ගේන්නේ කොච්චර කාලයකට සැරයක්ද? හැම මාසෙම ගේනවද? මාසෙකට සැරයක් දානෙ ගෙනාවට කමක් නැහැ. මම මේ අපේ අම්මලාට තාත්තලාට කියන්නේ පුළුවන් තරම් ඇවිල්ලා මේ බෝමලු චෛත්‍ය මලු අමදින්න. මේ හරි අපූර්වට බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා බුද්ධ මන්දිරේ පිහිටලා තියෙනවා. ඇබැද්දියක් වෙන්න කලින් දොහොත් මුදුන් තියලා වැඳ ගන්න. මලු පෙත් මං හැමදලා සංසාරේ මගේ ජීවිතේ අකුසලයක් නම් වෙන්න එපා බුදුහාමුදුරුවනේ කියලා ප්‍රාර්ථනා කරන්න. ආදරණීය තරුණ දරුවනේ මම මේ තාත්තලාට කියන්නේ තරුණයොන්ට කියන්නේ අපේ ජීවිත බොහොම කෙස් ගහකින් තීරණය වෙන්නේ. දැක්කදර වරායේ ප්‍රයිමෝර් එකට පෙට්ටිය දානකොට වැටිලා ලොරිය උඩින් කන්ටේනර් ටැංකිය තියනකොට ඒක කඩාගෙන වැටිලා මගේ මිත්‍රයෙක් වරායේ වැඩ කරනවා මට ෆොටෝ එවලා තිබ්බා. මූණක් ඇඟක් නෑ මිනිස්සයාගේ. එක දරුවෙකුත් ඉන්නවා. කවුද හිතුවේ? බොහොම ශනයක් තුල වෙන්න පුළුවන්. මම එනකොටත් අපේ රියදුරු මහත්තයාට කියාවේ
අපි කොච්චර ඉක්මනට නැති වෙන්න පුළුවන්ද? නිරන්තරයෙන් මේ තරුණ දරුවෝ දෙමව්පියෝ හිතන්න අපි මේ බොහොම පුංචි කාලයක් සම්පූර්ණ ජීවත් වුණා ජීවත් වෙන්නේ. තව අවුරුදු 100 ගාණක් මේකේ ඉන්නේ නැහැ. ජරාවට පත් වෙන්න කලින් පින්දහම් ටික කරගන්න ඕනේ. මම මේ අප්‍රමාණ කරුණාවකින් මේ පින්නතුන්ට මෙහෙම දේශනා කරන්නේ. එතකොට දැන් අපිට වෛර කරන්න කාලයක් තියෙනවද? කියමු බලන්න. කටක් ඇරලා මිනිස්සෙකුට කුණුහරුපෙන් බනින්න කාලයක් තියෙනවද? පින්නත්නි එදිරිවාදිකම් පිරිමහන්ට කාලයක් නැහැ. දුක වේදනාව ඔතන නෙමෙයි තියෙන්නේ. නැද්ද මේ ගංගේවල් වල ඔය සමහර මිනිස්සු ඉන්නවා මම ගියා ඔය දකුණු පළාතේ පන්සලක බණකට. බණ ඉවර වෙලා එනකොට අර ටිකක් වලියට බරයිනේ පැතිවල මිනිස්සු. මේ කකුලකුත් නැහැ. මට ඇහෙනවා පන්සලේ තියාගෙන බෙල්ල කපනවා කට වහගනින් කියනවා. අර කකුල නැති මිනිස්සු. ඕ හෙන IRC කාරකම් තියෙනවා සමහර කකුල් නැති මිනිස්සුන්ගේ. මේ පැතිවලත් ඇති සමහර විට. ඔය ලෙඩ වෙලා ඔත්පොළ වෙලා ඉන්න උදවියගේ තියෙන කටේ සර තියෙන නපුරුකම ජරාවටපත් වුණත් මේක තේරුම් යන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ අනාර්ය පරිශ්‍රණය තුල මිනිස්සු ඉපදෙනවා කියලා දන්නවා. නමුත් ඒකට තවත් ಜಾති ධර්මයට හේතු වෙන කරුණු හොයනවා. අර දෙමේ භික්කවේ පරියේෂණ අරියාච පරියේෂණ අනාර්යාච පරියේෂණාති උන්වහන්සේ දේශනා කරනවා ජරාවටපත් වෙනවා කියලා දන්නවනේ. ඒකට කරුණු හොයනවා. පින්නත්නි ওই විදිහට කකුල කපනකොට දැකලා තියනවද දියවැඩියා රෝගීන්ගේ අනෙක් කකුලත් යටිපතුල පැසවෙනවා. දැකලා නැද්ද එහෙම ලෙඩු? යන්නකෝ රෝහල් වල ඕන තරම් ඉන්නවා. හරි වටිනවා. අර වැඩිහිටි සමිති වලින් යන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඔය ගිහින් බලලා එන්න. පින්නතුනේ මිනිස්සු වෙලාගෙන ඉන්නවා. අර වෙලුම් පැටු අතරින් අර සරව ගලනවා. කාට වෙන එකද මේ? මේ අද ඇවිදගෙන ගියපු මට තව ටික කාලෙකින් වෙන්න පුළුවන් දේ. කාටද පුළුවන් එහෙම වෙන්නේ නැහැ කියලා කියන්න? ඒක අප්‍රමාණ දුක. කකුල් දෙකම කපන්න වෙනවා. කවදානම් අය මේ මහ පොළොවේ පය තියන්නද? දැන් කියමු බලන්න. දවසින් දවස ජරාවටපත් වෙන මේ ගමන හැල්මේ දුවන අපි මොකටද කේන්ති ගන්න? අද ඉඳන් ගෙදර ගිහිල්ලා හරි සතුටින් ඉන්න. අද ඉඳන් ගෙදර ගිහින් අම්මයි තාත්තයි ඔය ජරාව ගැන පැහැදිලි කරේ දැන් සියලු දෙනාම තේරුම් ගන්න. මෙහෙම වෙන අපි එහෙනම් කොහොමද ජීවත් වෙන්න ඕන? නිවන් දකින්න උත්සාහ කරන්න ඕන. කොහොමද? දැන් මේ අම්මලා තාත්තලා නිවන කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. ඔක ලොකුවට හිතන්න එපා. මං කියන විදිහට හෙට ඉඳන් ඉන්න. 1. බිරිඳයි ස්වාමියා අතරයි අප්‍රමාණ බැඳීමක් තියෙන්න ඕන. දැන් ඔය මෙතන වැඩිපුරම ඉන්නේ අම්මලා. මේ අම්මලාගෙන් ඇහුවොත් එහෙම මතු මත්තටම පතනවද ඔය දැන් ඉන්න ස්වාමියාව? නිවන් දකින්නකම්ම හම්බයන් කියලා උදේහවා කියනවද? මට මූණ වලින් තේරෙනවා හතුරෙකුටවත් එපා කියලා කියනවා මිසක් අල්ලාය. එලහටත් කියන ඇති කොරගත්ත ගොංගම කියලා. කොහේ නිවන්?
බැඳීම නැතිකොට අපේ තාත්තලා පතනවාද ඔය විවාහ වෙලා ඉන්න අපේ අම්මලාව මතු මත්තේටම මට හම්බයන් කියලා. සංසාර බැඳීම පෙරම් පුරාගෙන යන එක තියෙන්න ඕනේ. දැන් ඉතින් දික්කසාත වෙන්න යෝකත් එක්කම තමයි කරගන්න වෙන්නේ මේක. කොහොමද? පින්නතුනේ විවාහ ජීවිතේ ප්‍රශ්න වැඩි, ගැටලු වැඩි වෙන්න හේතුව, ප්‍රශ්න වැඩි වෙන්න හේතුව දැන් නිකමට කල්පනා කරන්න බලන්න ප්‍රශ්න ගැටලු කොහෙන් පැන නගිනෙව්වද? අනෙක රුස්සන්නේ නැතිකම, අනෙක දරන්න බැරිකම. සංසාරේ අපිට සහකාරියෝ හම්බෙන්න ඕනේ නිවන් දකින්න පුළුවන් විදිහට. වෙස්සන්තර ජාතකේ අපේ බෝධිසත්වයෝ දරුවෝ දන් දුන්නට පස්සේ බෝධිසත්වයන්ට බුදු වෙන්න සංසාරේ කල්ප ගානක් පුරාවටම යශෝදරා උත්තමාවිය තරම් ඉවසපු කෙනෙක් ඉන්නවද? මෙහම්මලා කියනවා ඇත්ත ඉතින් අපේ මිනිස්සුත් එහෙම බෝධිසත්වයෝ වගේ ඉන්නවා නම් අපිත් දරන ඇත්ත තමයි. ඉතින් හැන්දාවට කසිප්පු බීලා යනකොට මොන යශෝදරාලද? අර මේ පැතිවල බොන්න නැති හින්දා ගැටලුවක් නැහැ. ඔයත්තන්ට අත්දැකීම් නැතුව ඇති බොන පැතිවල එහෙමයි ඒ වුණාට. යශෝදරා උත්තමාවිය දරා නොගන්ට දරුවෝ දන් දුන්නට පස්සේ දරු දුකට විලාප තිබ්බ මිසක් ස්වාමියාට දොස් තිබ්බද? අපේ තාත්තලා පතන්න ඕන යශෝදරාලා වගේ බිරින්දෑවරු. මතක තියාගන්න යශෝදරාලා වගේ බිරින්දෑවරු හම්බෙන්නේ සිද්ධාර්ථලා වගේ බෝධිසත්වයන්ට විතරයි. අපිට හම්බෙනවද? සිද්ධාර්ථලා වැනි බෝධිසත්වයෝ හම්බෙන්නේ කාටද? යශෝදරාලා වැනි බිරින්දෑවරුන්ට විතරයි. පින්නතුනේ සංසාරයේ ඉස්මස්ලේ දන් දෙනකොට දරුවෝ මහ රාජ්‍ය දන් දෙනකොට යශෝදරා ඉවසුවේ නැ. අද අපේ ගෙවල් වල බලන්නකො. ඔය කොහොමද තාත්තලාගේ පැත්තට තාත්තලා මොන හරි දෙන්න යනකොට අම්මලාට හුලන්න බෑ. අම්මලා හරි කැමති අම්මලාගේ පැත්තටම කඹරනවනේ. ඔය අර මේ පැතිවල එහෙම නැතුවද? අම්මලාගෙන් පවුල් වලින් ණය වාපුවාම වෙනදට වඩා හොඳට උයනවා. හොඳට උයනවා. ගියපු ගමන් තාත්තලා කියනවා. මම ඒ කියන විදිහටම කියන්නේ. ඔය තොපේ පැත්තෙන් ආපුවම ඔහොම තමයි කියලා. තාත්තලාගේ පැත්තෙන් එනවා කියපුවාම 17 එකෙන් එහාට යන්නේ. ඔය මොන හරි තම්බුව දුන්නා. තාත්තලා උයන්නේ ඉතින්. අර සහයෝගය කියන එක කොතනකවත් නැහැනේ. පැහැදිලිද මම මේ කියන එක? මේක නැති කරගන්න ඕනේ පින්නතුනේ. දෙනකොට සතුටු වෙන්න ඕනේ. ඔය කියන්නේ එහෙම නැහැ ඔච්චර මොකටද කියලා. ලැබෙන්න ඕනේ අපිට විතරක් නෙමෙයි අනුන්ටත් ලැබෙන්න ඕනේ. ඒ ගමනේ අවසානයේ කෙලවර තමයි බුද්ධත්වයේ ලැබෙන ආත්මය දක්වාම බෝධිසත්ව යශෝදරා ලබා ගන්නට මොනතරම් සටනක් කෙරුවද? හිතන්නකො සංසාරේ පතාගෙන ඇවිල්ලා තියෙන තරම. පතාගෙන ඇවිල්ලා තියෙන තරම.
යශෝදරා උත්තමාවියගේ තාත්තා කියනකොට ආවට ගියාට රජ කුමාරවරුන්ට මගේ දියණිය දෙන්නේ නැහැ කියලා. මොකද කරේ සිද්ධාර්ථ බෝධිසත්වයෝ? සුද්ධෝදන රජුව කනස්සල්ලෙන් ඉන්නේ. සිද්ධාර්ථ කුමාරයා කියනවා කනගාටු වෙන්න එපා රජතුමනි. සූදානම් කරන්න හරඹවලට. යුද්ධ ශිල්ප, ධනු ශිල්ප, කඩු ශිල්ප ප්‍රමුඛව මුළු මගධේම කුමාරවරුන් පරාජය කරලා යශෝදරාව ලබා ගන්නවා. සංසාරේ පතාගෙන ආපු හැටි. මේ ගනුදෙනුව පිරිමහන්න ඕන ගෙදරදී. හික්මීම තියෙන්න ඕන. විනය තියෙන්න ඕන. ඉවසන එක තියෙන්න ඕන. පාරෙදි වගේම පන්සලේදි වගේම ගෙදරදි තියෙන්න ඕන. ඔය සමහර දරුවෝ ඉන්න අම්මලා තාත්තලා කියනවා හාමුදුරුවනේ අපිට නම් වතුර කලයක්වත් ගෙනල්ලා දෙන්නේ නැහැ ගමේ මෙවුන්ගේ වැඩ කරනවා ඒ උනාට කියලා. සමහර ළමයි ඉන්න දර කෑල්ලක්වත් ගෙනල්ලා දෙන්නේ නැහැ. රෙද්දක් හොද ගන්න නැහැ. අවුරුදු 25 30 කොල්ලෝ ඉන්නවා. ගමේම වැඩ කරනවා. මතක තියාගන්න. හැදිච්චකම තියෙන්න ඕන ගෙදරදි ගමට නෙමෙයි. කොහෙන් නිවන් දකින්නද? රාහුල කුමාරයා ඉපදෙච්ච දවසේ සිද්ධාර්ථ බෝධිසත්ව අභිනිෂ්ක්‍රමණය කරනවානේ. යශෝදරා දෙස් දෙවොල් තිබ්බද? දැන් පැහැදිලිද මම මේ කියන එක? සසර ගමන කෙලවර කරන්නට හොඳ ස්වාමි භාර්යා සම්බන්ධයක් තියෙන්න ඕනේ. අද කාලේ පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගම කෙලින්ම වසීගුරුකම් පලනවා දේවාල හොගාලා. පොඩි හරි සැකයක් ආපු ගම බිරිඳ යනවා දේවාලෙට මිනිහා නම්ම ගන්න කියලා. කසාද මිනිස්සයා මොනවාද නම්මන්නේ? යශෝදරා සිද්ධාර්ථ වගේ බැඳීම. යශෝදරා උත්තමාවියට තිබ්බේ නැද්ද සුප්‍රබුද්ධ රජුරන්ට කියලා යුද්ධ ප්‍රකාශ කරන්න? යශෝදරා දේවියට තිබ්බේ නැද්ද? ඔය දැන් අපේ අම්මලා කියන්නේ මට මෙහෙම තනකින් බඳින්න තියෙනකොට තමුස බැඳේ කියලා කියනවනේ. අපරාධ කියලා. යශෝදරාට තිබ්බේ නැද්ද මුළු මගධේම කුමාරවරු ලෑස්ති වෙනකොට සිද්ධාර්ථව විවාහ කරගත්තේ සරණ පාවා ගත්තේ කියලා මෝඩකම කියලා කිව්වද? බලන්න යශෝදරා ඉවසපු හැටි. මොකටද? දෙන්න මේ ගමන එකටම ආවේ අයියේ. පින්නතුනේ නිවන් දකින්න. මේ නිවන් දකින්න ඔය ගමන එකට යන්න ඕන. මෙහෙම කියනකොට මේ අම්මලා තාත්තලා හිතනවත් ඇති හාමුදුරුවනේ නිවන් දකින්නකම් අපිට නම් ඕක හම්බෙන්නේ නැහැ කියලා. ඒක තියෙන්න ඕන පින්නතුනේ. යශෝදරා දැනගන්නවා බෝධිසත්වයෝ හිස මුඩු කරා කියලානේ. යශෝදරා මොකද කරන්නේ? හිස මුඩු කරනවා. කසීසලු වයින් කරනවා දවසට එක වේලයි වළඳන. යශෝදරා පතනවා. ඔය ගව්වෙන් ගව්ව දිවමාලිග ඉදි වේවා. බෝධිසත්වය තමන්ගේ ස්වාමියා කැලේ ඉන්නවා කියලා දන්නවා. මාලිග ඉදි වෙන්න ඕනලු. බලන්න පැතුම. තමන්ගේ ස්වාමියාගේ වෙන්වීම එහෙම දරාගෙන අර විදිහට ආශිර්වාද කරන්න. අර අව්වේ ඇති රස්මාලා අඩු වේවා. අව්වේ සැර අඩු වෙන්නලු. කැලේ තිබෙන කොයි දේවත් රස වෙන්නලු. බලන්න. එච්චර ඒකෙන් හතරෙන් එකක් අපිට දරන්න පුළුවන්.
සමහර විට ඔය සිල් ගන්න එනවටම තාත්තලා බයිනවා ඇති. සමහර තැන් තියෙනවා රේඩියෝ එකේ පිරිත් දාලා තිබ්බම පොළොවේ ගහනවා පින්නතුනි. අර මෙහෙ නැති හින්දා ඇත්තන්ට ඒක අරුමයක් ඇති සමහර විට. අපූර්වට දොස් කියනවා. දැන් කොහෙද හදා ගන්න ඕනේ? පවුල පන්සල වගේ තියෙන තාක් කල් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. මොකද එහෙම නැති වෙලා ජරාවටපත් වුණාට පස්සේ අප්‍රමාණ වේදනාවක් ඇති වෙනවා රොත්පොළ ඉන්නකොට ඇඳේ ඉන්නකොට. දැන් මම ඔය කියපු ටික අනේක වාරයක් හිතලා හෙට ඉඳන් දෙන්නම එකට ලෑස්ති වෙන්න. මොකේටද? අපි දෙන්න මුළු සංසාරෙම නිවන් දකින්න අද ඉඳන් පින් කරමු පුරමු කියලා. තඩි ගහන එක බැන ගන්න එක කුණුහරුප කියන එක නවත්තන්න හෙට ඉඳන්. මේ පැතිවලත් මං හිතන්නේ ඇති පවුලා රවුල් එහෙම එමටම. මේ අම්මලා කොච්චර පිච්චි පිච්චිද ඉන්නේ ගෙවල් වල. මම මේ බණ කියලා එනකොට මට කොහෙද කියලා නම් මතක නැහැ. එක අම්මා කෙනෙක් කියනවා හාමුදුරුවනේ නිවන් දකින්න කලින් එක ආත්මයක්වත් ඔය විදිහට තියෙන්න ඕනලු. කොයි විදිහටද? යශෝදරා උත්තමාවියයි බෝධිසත්වයෝ හිටපු විදිහට. මං ඇහුවා මොකද? නෑ හාමුදුරුවනේ දවසක ගිනි කාලම මැරෙයි කිව්වා. අම්මලා කරන්නේ ගෙදර උයන එකයි රෙදි හොදන එකයි බණුන් අහන එකයි නෙමෙයි. මේ ඔය ජීවිතේ සනසීමකට කියලා මොකද්ද කරන්නේ? ඒ අම්මා හරි වේදනාවෙන් කියනවා හාමුදුරුවනේ උයන එක විතරයි කරන්නේ ගෙදර. අම්මලා ගෙවල් වල ඉන්නේ වහල්ලු වගේ. අර පැත්තෙන් තාත්තලාගෙන් බැනුම් අහන්න ඕන. අර පැත්තෙන් දරුවෝන්ගේ ගෙන්ගෙන පීඩනය. දරුවෝ කියන දේ අහන්නේ නැහැ. හැම එකක්ම දරාගෙන hina වෙන්නේ කවුද? අම්මලා. ගෙදර හැම කෙනෙක්ම අසනීප වුණාට වඩා ගෙදර මලගයක් වාගේ දැනෙන්නේ කවදටද? නිකමට අම්මට අසනීප වුණාම බලන්න. එහෙම නැත්? ගෙදර මලගේ වාගේ පින්නතුනි අම්මා අසනීප වුණා. තේ හදන්න කෙනෙක් නැහැ. උයන්න කෙනෙක් නැහැ. කණ්ඩ කියලා කියන්න කෙනෙක් නැහැ. මේක තේරෙන්නෙත් නැහැ ඔය ඇත්තන්ට. ඔක උනාට පස්සේ තමයි තේරෙන්නේ. මතක තියාගන්න. සත්පුරුෂ අපේ තාත්තලා අසනීප වුණාම ඒක දැනෙන්නේ කොච්චර එපා වුණත් අම්මට. ඒක දැනෙන්නේ කොච්චර කලකිරුණත් අම්මට. ඇයි අම්මලා කොච්චරවත් කියනවා හාමුදුරුවනේ මොනා වුණත් ඉතින් හිටියානම් ගෙදර ඉන්නවනේ පේන්න කියලා. අර ඉතින් හයියක්නේ කියලා කියනවනේ. අර කලකදී වහලු කලකදී රස වෙනවාලු තමයි. කලකදී රස වෙනවා කලකදී වහලු වෙනවා තමයි. මේ බැඳීම් එක්ක මේ නඩත්තු කරන ජීවිතය තුල ගෙදරදී පෙන්නත්නේ තෘප්තියෙන් ඉන්න බලන්න. සතුටින් ඉන්න. දරුවොත් එක්ක. දරුවෙකුටවත් තෝ කියලා කියන්න එපා. මම මේ බොහොම ඕනෑකමින් මේ කියන්නේ මේ අම්මලාට තාත්තලාට. අධිෂ්ඨාන කරගන්න මේ ධර්ම දේශනාව අතරතුරදිම බුදුවරු මොකක්ද දේශනා කරේ? උද්දෘත කරපු ගාථාව සබ්බ පාපස්සකරණං සියලු පව් නොකළ යුතුය. කුසලස්ස උපසම්පදා මොනවාද වඩන්න ඕන වැඩි දියුණු කරන්න ඕන? කුසල්.
ඔච්චරයි. සියලු පව් නොකළ යුතුය. එක පාපයක්වත් පින්නතුනේ හෙට ඉඳන් කරන්න එපා. අනේක වාරයක් කියන්නේ කෙනෙකුගේ හිතක් නම් රිද්දන්න එපා සත්පුරුෂම් මේ තාත්තේ. මොකද අපි ජරාවට පත් වෙන මිනිස්සුනේ. ජීවිතේ දවසක් එනවා පින්නතුනි අපි ඔහොම ඉන්නකොට ඔය කකුල් දෙක කපලා ඇඳට වෙලා ඉන්නකොට අපේ කාමරේමයි අපි ඉන්නේ. අර ලෙඩුන්ට පිරිත් කියන්න යනවනේ. මේ ජීවිතේ මේවා දැකලා තියෙනවා. අපේ පොඩි හාමුදුරුවෝ දැකලා ඇති. ලොකු හාමුදුරුවන්ට මේ අත්දැකීම් හොඳටම ඇති. ලෙඩ ඇඳේ ඉන්නකොට කැමති ඇඳුම් අඳිනවද? දැන් නම් මේ අම්මලාට තාත්තලාට මොකක් හරි ඇඳුමක් ගෙනල්ලා ඒක හිරයි කොටයි ලොකුයි පළලයි දිගයි කියලා හිතුනොත් මොකද කරන්නේ? අර ඇඟට තියලා ස්ටේප්ලර් කටු හරි ගහ ගන්නවනේ. ඒක ලොකු වැඩින. හැබැයි අපි මේ නඩත්තු කරන්නේ මොන වගේ ජීවිතයක්ද? අර දැකලා තියෙනවා දසනීප වුණාම දරන වස්ත්‍රය මොකද්ද කියලා. අර බොහොම සැහැල්ලු ඇඳුමක් නේද? ඇඟට ලාගෙන තියෙන. අර විලි වහගන්න එක විතරයි. අපි හරි ආසාවෙන් මැදපු ඉර රොද තියපු අපේ ඇඳුම් අපිට අඳින්න වෙන්නේ නැහැ. මේ අම්මලා තාත්තලා කුස්සියේ ඉන්නකොට නිදාගෙන ඉන්නකොට එළිය සද්දයක් ආවම දරුවන්ටත් එක්ක කියනෝනේ දෙකපාර යන්න පචුට්ටක් ලයිට් දාලා බලන්න කියලා. කියනෝනේ. ඔහොම කොහොමද අය කියන්නේ? මෙහෙම වෙන්න තියෙන අපි අර දැකලා තියනවාද? වෙනද මම මේ පැහැදිලි කරන්නේ ජරාවේ ව්‍යාධියේ තියෙන තරම. මේවා තේරුම් ගත්තාම ඔයත්ොන්ට හිතෙයි මොනවාද අපි මේ කරන්නේ කියලා. අර සමහර ලෙඩ්ඩු ඉන්නවා පින්නතුනි දැන් පිරිත් කියන්න ගියපුවාම ඇස් අරින්නේ නැහැ. දැකලත් ඇති මේ අම්මලා තාත්තලා මං හිතන්නේ. දරුවෙක් ගිහිල්ලා කනට කරලා කතා කරනකොට මේ ඇස් අගින් කඳුළුවක් කෙරෙනවා. කොච්චර මේක උණු වෙනවද? හැඟීම් ප්‍රකාශ කරගන්න බැරුව. ඔය අසරණකමට අපි පත් වෙන්නේ නැද්ද? මෙහෙම වෙන්න තියෙන අපිනේ පින්නතුනේ. ඔකට වයසක් තියනවද? ඔකට තරම තත්වය රස්සාව විශ්‍රාමය ජොබ් එක බිස්නස් එක කුලය මලය බලපානවද? කිසි දෙයක් බලපාන්නේ. තථාගත බුදුහාමුදුරුවෝ දේශනා කරපු ජරාවයි ව්‍යාධියයි මරණයයි මේ ලෝකේ හැම සත්වෙකුටම පොදුයි පින්නතුනි. ඔය ජරාවට ඔය ව්‍යාධියට අර දඩබ්බර බාතිය හස්තියාපත් උනේ නැද්ද? රම්බම් පොළ පැත්තේ කාලයක් දුක් විඳේ. මට එතකොටත් මතක් වුණේ මේ ජරාව මේ ව්‍යාධිය සද්දන්ත කුලේ ඇතෙක් පින්නතුනේ. වාතිය ඇතා කියලා කියන්නේ හොඳ දේහධාරී ශරීරයක් තිබ්බ ඇතෙක්. පුදුම තේජසක් තිබ්බ ඇතෙක්. විඳපු දුක ඔක අපිට විඳින්න වෙනවා. තිබහ බඩගින්න අප්‍රමාණ විදිහට දැනෙනකොට මොකද කරන්න වෙන්නේ? වතුර ටික බොණ්ඩ බැරුව යනවා පින්නතුනි. අහලා තියෙනව නේද? දැන් නම් හාමුදුරුවනේ කන්නේ බොන්නෙත් නෑ මොනා හරි ඔය තේ හැන්දක් දෙකක් උගුරට දානවා කියලා. කණ්ඩ බොණ්ඩ බැරුවද බඩගිනි තිබහ නැතිකමද? කණ්ඩ බොණ්ඩ බැරුව විතරයි පින්නතුනි, බඩගින්නයි තිබහයි නැතුව නෙමෙයි.